සබරගමුවට ආවේනික වූ මහා වර්ෂාව අවසාන වී තිබුණද රබර් වතුයාය පුරා තවමත් පැවතියේ තෙතමනය මුසු සීතලකි. මීදුම කෙතරම් ගනදයත් ඉදිරියෙන් ඇති පටු මාවත පවා නොපෙනී ගොස් තිබුණි. වසර 15කට පසු මේ මාවතේ පය තබන ලක්මාල්ට දැනුනේ තමා අතීතයේ දූවිලි වැකුණු මතකයකට ඇතුළු වනවාක් මෙනි. ඔහුගේ මනසේ මැවී තිබුණේ කුඩා කලදුටු එම පැරණි වලව්වයි. ඔහුගේ පියාගේ සමීපතම ව්‍යාපාරික හවුල්කරුවා වූ සිරිමල්ගේ බිරිඳ විශාකාය. පවුල් දෙක අතර තිබූ සමීප සම්බන්ධතාවය නිසාම ලක්මල් කුඩා කල ඇයට ඇමතුවේ විශාකා මැඩම් යනුවෙනි. ඇය කෙරෙහි ඔහු තුල තිබුණේ ගෞරව මුසු බියකි. කිසිදු ලේනෑකමක් නොතිබුණද ඒ පවුල් පසුබිම ඔවුන්ගේ සම්බන්ධතාවයට වගකීමක් සහ බැරෑරුම්කමක් එක්කර තිබුණි. වලව්ව ඉදිරිපිට රිය නතර කරන විට දරාගත නොහැකි නිහඬතාවයක් මුළු වත්ත පුරාම පැතිරි තිබුණි. වලව්වේ විශාල ලීදොර විවෘත විය. එහි සිටියේ විශාකායා. ඇයට දැන් වයස අවුරුදු 42ක් පමණ වුවද ඇය දුටු ලක්මාල් මොහොතකට ගල්ගෙසුනි. තද නිල් පැහැති සාරියකින් සැරසී කොණ්ඩේ ලිහිල්ව බැඳ සිටි ඇය තුල තිබුණේ අමුතුම ආකාරයේ තැන්පත් සුන්දරත්වයකි. එගේ දෑස්වල තිබුණේ සාමාන්‍ය කාන්තාවකේ නැති ගැඹුරු යමක් සගවන සුළු අබිරහස් බැල්මකි. ඔයා ගොඩක් වෙනස් වෙලා ලක්මාල්. ඇගේ හඬ රබර් වත්තේ රළු හුළඟ මෙන් නොව සිනිඳු මෙන්ම ආකර්ශනීය විය. ලක්මාල් මද සිනහවක් පෑවේය. නිවස ඇතුළත පැරණි ලීබඩු සහ තෙතමනය මුසු සුවඳකින් පිරී තිබුණි. සාලේ බිත්තියේ සිරිමල්ගේ විශාල ඡායාරූපයක් විය. සිරිමල් මීට වසර 10කට පෙර විදේශගතව සිටියේදී අතුරුදහන් වූ බව ලක්මාල් අසා තිබුණි. එතැන් පටන් විශාකා මේ මහා වලව්වේ තනිවම ජීවත් වූවාය. ලක්මාල්, ඔයාට උඩ තට්ටුවේ දකුණු පැත්තේ කාමරේ සූදානම් කරලා තියෙන්නේ. හැබැයි මම එක ඉල්ලීමක් කරන්නම්. වම් පැත්තේ තියෙන අන්තිම කාමරේ පැත්තට යන්න එපා. ඒකේ පරණ බඩු දාලා තියෙන්නේ. ඒ වගේම මේ පැත්ත ටිකක් අබලන්. විශාකා පැවසුවේ සිනාසෙමින් වුවද ඇගේ දැස්වල තිබුණේ අනකිරීමකි. එදින රාත්‍රියේ ලක්මාල්ට නිින්ද ගියේ නැත. පිටතින් నెසුණු වවුලන්ගේ ශබ්දයත් රබර් කොළ මත වැටෙන වැහි බිඳුවල ශබ්දයත් ඔහුට නොසන්සුන්තාවයක් එක්කලේය. ඔහුට උඩුමහලේ අනිත් කෙළවරින් කිසියම් ශබ්දයක් ඇසුණි. එය හරියට බිම දිගේ යමක් ඇදගෙන යනවාක් වැනි රිද්මයානුකූල හඬකි. ඔහු දොර මඳක් විවෘත කර බැලුවේය. අඳුරු කොරිඩෝවේ කෙළවර විශාකා සිටගෙන සිටිනු ඔහු දුටුවේය. ඇය අර තහනම් කළ කාමරයේ දොර දෙස බලා නිසලව සිටියාය. විදුලි කෙටීමක ආලෝකයෙන් ඇගේ මුහුණ දුටු ලක්මාල් තිගැස්සුනි. ඇගේ මුවග තිබුණේ සිනහවක්ද නැතිනම් මහා වේදනාවක්ද කියා ඔහුට වටහාගත නොහැකි විය. පසුදා උදෑසන පරිසරය ඉතාමත් නැවුම් විය. මීදුම තවමත් මැකී ගොස් තිබුණේ මැත. ලක්මාල් සිය ලැප්ටොප් එකත් රැගෙන සාලයට එන විට විශාකා පැරණි අත්පිටපතක් පරීක්ෂා කරමින් සිටියාය. ලා පැහැති ගෘහස්ත ඇඳුමකින් සැරසි සිටියාය ජනේලයෙන් වැටෙන හිරු එළිය හමුවේ දිස්වූයේ අසමසම චිත්‍රයක් මෙනි. ලක්මාල්, මට මේ පැරණි ලේඛන ටික කියව ගන්න උදව් කරන්න පුරුවන්ද? මගේ ඇස් දැන් ඉස්සර වගේ පෙනෙන්නේ නැහැ. ඇය ඔහුට අයට සමීප වන්නට ඇරයුම් කළාය. ලක්මාල් ඇය අසලින් වාඩි වියා. ඇගෙන් වහනිය වූ සඳුන් සුවඳ සහ වලව්ව වටා පිපුණු මල්වල මත් කරවන සුවඳ මුළු සාලය පුරාම පැතිරී තිබුණේ. අත්පිටපතේ ඇති අකුරු පෙන්වීමට ඇය සිය ඇඟිල්ල දිගු කරන විට ඇගේ අත ලක්මාල්ගේ අතේ නොදැනුවත්වම ස්පර්ශ වියා. ඒ මොහොතේ ඔවුන් දෙදෙනා අතර ඇති වූයේ නිහඬ විදුලි සැරයකි. ඔවුන් කිසිවක් කීවේ නැත. නමුත් සාලයේ පැරණි ඔරලෝසුවේ ටික් ටික් හඬ පවා ඔවුන්ගේ හදගැස්මට වඩා හයියෙන් ඇසෙන්නට විය. එය හුදු උපකාරයක් නොව මනස් දෙකක් එකිනෙකාගේ ගුරුත්වාකර්ෂණයට හසුවීමක් බදු විය. දින කිහිපයක් ගත වෙද්දී ඔවුන් අතර තිබූ දුරස්ත බව කෙමෙන් මැකී යන්නට විය. වැසි සහිත හැන්දෑවන් වල ඔවුන් දෙදෙනා පැය ගණන් කතා කරමින් සිටියා. සිරිමල් හරීම රළු මිනිස්සෙක් ලක්මල්. එයාට හැංගීම් කියන දේ තේරුනේ නැහැ. මම මේ අවුරුදු 10ම ජීවත් වුණේ මේ හුදකලාවත් එක්ක. ඇය පවසද්දී ඇගේ දැස්වල කඳුළු දිදුලන්නට විය.
ලක්මල් ඇගේ දෑත් සෙමින් හල්ලාගත්තේය. ඒ මොහොතේ මුළු කාමරයේම ආලෝකය අඩු වී ගියාත් මෙන් ලක්මාල්ට දැනුනි. විශාඛා සිය අත ඉවතට ගත්තේ නැත. ඒ වෙනුවට ඇය ලක්මාල්ගේ දැස් දෙස කෙලින්ම බැලුවාය. ඒ බැල්ම තුල දැවෙන ආශාවක් මෙන්ම යටපත් කළ මහා කුණාටුවක් ඇති බව ඔහුට වැටහුණි. එක් දිනක රබර් වත්ත මැදින් ඇවිද යද්දී මහා මීදුමක් පතිත වියා. මාවත නොපෙනී යන තරමට එය ඝනකම් වියා. විශාඛා මීදුම අතර අතරමං වේයයි බියෙන් ලක්මාල්ගේ අත තදින් අල්ලා ගත්තාය. ඒ ස්පර්ශය තුල තිබුණේ ආරක්ෂාව පතා කියලා ඉල්ලීමක් නොව සිරුරු දෙකක් එකිනෙකාගේ උණුසුම සොයා යාමකි. මීදුම අතරේ ඔවුන්ගේ සෙවණැලි දෙක එකිනෙක මත පතිත වී මහා යෝධ සෙවණැල්ලක් මෙන් පෙනෙන්නට විය. ඔවුන්ගේ හුස්ම වැටෙන හඬ මීදුම අතර රිද්මයානුකූලව ඇසුණි. මෙය ශාරීරික එක්වීමකට එහා ගිය මහා මනෝවිද්‍යාත්මක බැඳීමක් බව ලක්මාල්ට ඒත්තු ගියේය. ලක්මාල්ගේ කුතුහලයේ දැන් පාලනය කළ නොහැකි මට්ටමට පැමිණි තිබුණි. විශාඛා නගරයට ගිය දිනක ඔහු උඩුමහලේ අර තහනම් කළ කාමරය වෙත ගියේය. පුදුමයකට මෙන් එහි දොර අගුළු දමා නොතිබුණි. කාමරය ඇතුළත දූවිලි වලින් පිරී තිබුණි. එහි තිබුණේ පැරණි අල්මාරියක් සහ ලී පෙට්ටියකි. ලක්මාල් ලී පෙට්ටිය විවෘත කළය. එහි තිබී ඔහුට හමුවේ සිරිමල්ගේ දිනපොතකි. ජූලි 14. විශාඛා අදත් මාත් එක්ක රණ්ඩු වුණා. ඇය හිතන්නේ මම ඇයව දාලා යයි කියලා. ඒත් ඇය දන්නේ නැහැ ඇය මගෙන් ගැලවෙන්නේ මිනී වලකටයි කියලා. දිනපොතේ අන්තිම පිටුවල තිබුණේ බියකරු විස්තරයකි. සිරිමල් සහ විශාඛා අතර තිබූ දරුණු ගැටුම් එහි ලියවී තිබුණි. ලක්මාල් පෙට්ටියේ පතුල තවදුරටත් පරීක්ෂා කළේය. එහි තිබී හමුවේ තද පැහැති වියලුණු පැල්ලම් සහිත කමිසයක් සහ තියුණු ආයුධයකි. කාමරය පුරා පැතිර තිබූ පැරණි යකඩ සුවඳ ලක්මාල්ගේ නහර දිගේ භීතියක් පැතිරවිය. සිරිමල් ඇත්තටම විදේශගත වුණාද? නැතිනම් මේ කාමරය ඇතුළේම අවසන් ගමන් ගියාද? එකවරම පිටුපසින් දොර වැසෙන හඬ ඇසුණි. ලක්මාල් තිගෙස්සී හැරී බැලුවේය. දොර අසල විශාඛා සිටගෙන සිටියාය. ඇගේ දෑස්වල තිබුණේ වෙනදා දකින සෙනෙහස නොව මාරාන්තික නිහඬතාවයකි. ඇය අතේ තිබූ කළු පැහැති කුඩාය සෙමින් බිම දැමුවාය. ඒ ශබ්දය මුළු වලව්ව පුරාම දෝංකාර දුන්නේ යම් මහා විපතක පෙර නිමිත්තක් ලෙසිනි. මම කිව්වා නේද ලක්මාල් මේ වලව්වේ පරණ මතකයන් හාරන්න එපා කියලා. ඇගේ හඬේ තිබුණේ සීතල බවකි. එදින රාත්‍රියේ අහස ගුගුරමින් මහා වැස්සක් ඇදහැළුණි. වලව්වේ විදුලිය විසන්දි විය. ලක්මාල් තම කාමරයේ ඇඳ මත වාඩි වී සිටියේ දැඩි නොසන්සුන් භාවයකින්. තමා දුටුදේ පොලිසියට පැවසිය යුතුද? නැතිනම් විශාඛා කෙරෙහි ඇති වී තිබෙන මේ අමුතු බැඳීම නිසා ඇයව ආරක්ෂා කළ යුතුද? ඔහුගේ සිත දෙපිලකට බෙදී තිබුණි. දොර සෙමින් විවෘත විය. විශාඛා ඇතුළට පැමිණියාය. ඇය අතේ තිබූ ඉටිපන්දමේ සිහින් එළිය නිසා කාමරයේ බිත්ති මත ඔවුන්ගේ සෙවණැලි විශාලව ඇඳී තිබුණි. ඇගේ දෑස් කඳුලින් පිරී තිබුණි. ලක්මාල් මට තනියම ඉන්න බයයි. ඇය සෙමින් ඔහු අසලට පෙමිණියාය. ඇගේ කටහඬ වෙවුලන්නට විය. ඇයි විශාඛා මට ඇත්ත සැඟවුවේ? ලක්මාල් සෙමින් ඇසුවේය. විශාඛා ඔහු අසල වාඩි වී ඔහුගේ දෑත් තදින් අල්ලා ගත්තාය. මාව බේරගන්නයි උත්සාහ කළේ ලක්මාල්. ඒක අනතුරක්. ඇය හයියෙන් හඩන්නට වූවාය. ලක්මාල්ගේ සිත උණු විය. ඇය කෙරෙහි තිබූ බිය අනුකම්පාවටත් පසුව දැඩි ආශාවටත් පෙරළුණි. ඔහු ඇයම තදින් වැළඳගත්තේය. ඒ මොහොතේ ඉටිපන්දම නිවී ගියේය. මුළු කාමරේම ඝන අඳුරේ ගිලී ගිය අතර පිටතින් නැසුණු මහා වැස්සේ හඬ ඔවුන්ගේ ලෝකය හුදකලා කළේය. අඳුරේ වුවද ඔවුන්ගේ වේගවත් හුස්ම හඬවල් එකිනෙක පටලැවෙන්නට විය. බිත්තිය මත වැටුණු අකුණු එළියෙන් වරින් වර පෙනුනේ සෙවණැලි දෙකක් එකිනෙක මත තියවී යන අයුරුය. මීදුමට ඇදී යන පහන් තිරයක් මෙන් ඔවුන් දෙදෙනා ඒ නිහඬ අඳුරේ සියලු රහස් සහ සියලු සමාජ සම්මුතින් දිය කර හැරියා. කිසිදු වචනයක් නොකිය වුණද ඒ නිහඬතාවය තුල ඔවුන් දෙදෙනාගේ හදවත් එකම රිද්මයකට ගැහෙන්නට විය.
එය ශරීර දෙකක එක්වීමකට වඩා ආත්මයන් දෙකක අඳුරු ගිවිසුමක් බදු විය. පසුදා උදෑසන අවදිවන විට විශාඛා කාමරයේ සිටියේ නැත. ලක්මාල් සැහැල්ලුවෙන් අවදි වී පහළට ගියේය. විශාඛා කුස්සියේ උදේ ආහාරය පිළියෙල කරමින් සිටියාය. ඇය දෙස බැලූ ලක්මාල්ට පෙනුනේ ඇය දැන් වෙනදාට වඩා ශක්තිමත් සහ තරුණ පෙනුමක් ඇති බවයි. ඇගේ මුහුණේ තිබුණේ ජයග්‍රාහී සිනහවකි. විශාඛා, මම හිතුවා අපි මෙහෙන් යමු කියලා. මේ හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගමු. ලක්මාල් ඇයට යෝජනා කළේය. විශාඛා ඔහු දෙස බලා සෙමින් සිනාසුනාය. යන්න. ඇයි අපි යන්නේ ලක්මාල්? මට මේ වත්ත, මේ වලව්ව අතහැරලා යන්න බෑ. මේක මගේ අධිලාජ්‍ය. ඇගේ හඬේ තිබූ සීතල බවට ලක්මාල් තිගෙස්සුනි. ඒත් අර රහස සිරිමල්ගේ දිනපොත. මොන රහසද ලක්මාල්? ඔයා කියන්නේ අර දිනපොත ගැනද? ඒක මම ලියපු එකක්. සිරිමල්ගේ අත්තකුරුවලට සමානව මමයි ඒක ලිව්වේ. අර පැල්ලම් සහිත කමිසය ඒකත් මම කරපු රංගපෑමක්. ලක්මාල්ට අදහාගත නොහැකි වීය. මොකක්? එතකොට සිරිමල්? විශාඛා ඔහු අසලට පැමිණි ඔහුගේ ටයිපටිය සකසන්නාක් මෙන් ඔහුගේ පපුවට අත තැබුවාය. ඇගේ ස්පර්ශය දැන් හරිම සීතලයි. සිරිමල් ඇත්තටම විදේශගත වුණා ලක්මල්. එයා එහෙදී වෙනත් ගැහණියක් එක්ක ජීවත් වෙනවා. මාව දාලා ගියාට පස්සේ මට ඕන වුණේ මේ වලව්වට උරුමකාරයෙක්. මට ඕන වුණේ ඔයාව මෙහෙ නතර කරගන්න. ලක්මාල්ට වැටහුණි. ඇය ඒ සියල්ල සැලසුම් කර තිබුණේ ඔහුව මානසිකව සහ සංවේදීව ඇයට බැඳ තබා ගැනීමටයි. අර රහස් කාමරයේ දොර විවෘතව ටැබුවෙත්, දිනපොත ටැබුවෙත් ඔහුව පොළඹවා ගැනීමටයි. දැන් ඔයා මගේ රහස දන්නවා ලක්මාල්. ඔයා ඒක කාටවත් කියන්නේ නැහැ. මොකද ඊයේ රෑ වුණ දේවල් ලෝකෙට කිව්වොත් ඔයාටයි නරක නාමය ලැබෙන්නේ. සමාජයේ ඉදිරියේ ඔයා වැරදිකරුවෙක් වේවි. ඔයාට දැන් මගෙන් ගැලවීමක් නැහැ. ලක්මාල් ජනේලයෙන් පිටත බැලුවේය. මීදුම තාමත් වත්තපුරා පැතිර තිබුණි. ඔහුට පෙනුනේ තමා මිනි වලකට වැටි ඇති බව නොව ලස්සන සුවඳවත් හිරගයක සිරවී ඇති බවයි. විශාඛා ඔහුගේ කර වටා දෑත් යවා ඔහුට තවත් සමීප වූාය. ඔවුන්ගේ සෙවණෙලි වලව්වේ බිත්තිය මත නැවතත් එකිනෙක පටලැවී තිබුණි. දැන් අපි හැමදාම එකට ඉමු, මගේ ලක්මාල්. ඇය ඔහුගේ කනට කොදුරා පැවසුවාය. ලක්මාල් කිසිවක් කීවේ නැත. ඔහුට දැනුනේ ඇගේ ආකර්ෂණයේ ඉදිරියේ තමාගේ නිදහස ඊටමත් කුඩා දෙයක් බවයි. ඔහු ඇයව වැළඳගත්තේය. රබර් වත්තේ මීදු මාතරේ ඔවුන් දෙදෙනාගේ රුව මැකී ගියේය. ඇය ගොදුරක් ලෙස පෙනී සිටිමින් දක්ෂ දඩයම්කාරියකි. ඔහු ඇගේ සදාකාලික දඩයම් වී හමාරය.